ඉතින් මේ වීඩියෝ එකේදී ඉස්සෙල්ලම ඔයාලට තියෙන දේ තමා ඕගොල්ලෝ UK ජොබ් එකකට ඇප්ලයි කළා තාම ඉන්ටර්විව්ස් කෝල් කරේ නැත්නම් එහෙම නැත්නම් ඉන්ටර්විව්ස් අ මොකක්වත් රෙස්පොන්ඩ් එකක් නැත්නම් එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ CV එක රිජෙක්ට් වුණා නම් මේ වීඩියෝ එක ඔයාලට. මෙතනදී මම ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ නැහැ CV එකේ one by one මොනවද ලියන්නේ කියලා. මම CV එක ගැනට වඩා කතා කරන්නේ ඔයාගේ CV එක කොහොමද පොසිෂන් කරන්නේ UK ජොබ් මාකට් එකට ගැලපෙන විදිහට කියලා. අනිත් එක තමා ඔයාගේ ඔයාට ඉන්ටර්විව්ස් ආවේ නෑ හෝ මොනා හරි දෙයක් කියලා කියන්නේ ඔයා UK වලට ගැලපෙන ස්කිල් සෙට් එකක් නැති එක්කෙනෙක්. එහෙම නැත්නම් ඔයා ෆේලියර් එකක් කියන එක නෙමෙයි. It's more about understanding what really UK job market wants. UK ජොබ් මාකටයට අවශ්‍ය මොකක්ද කියලා තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපේ රටවල CV ඩොකියුමන්ට් එකක් කියන්නේ ගොඩක් වෙලාවට මට කොච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කියලා පෙන්වන ඩොකියුමන්ට් එකක්. මම ඔයගොල්ලොත් එක්ක කලිනුත් ෂෙයා කරලා තිනවා මගේ CV එක මම UK වලට එද්දි පේජස් 5ක තිබ්බ CV එකක්. මම කරපු ජොබ්ස් ඔක්කොම 2012 ඉඳන් තිබ්බ CV එකක්. ඉතින් මම UK වලට ඇවිල්ලා මම කරපු ෆස්ට් මිස්ටේක් එක තමයි මේ CV එක මේ විදිහටම ෂෙයා කරපු එක. මම හරියට මගේ CV එක පොසිෂන් නොකරපු එක. ඒක හන්දම සෑහෙන කාලයක් ගියා මට ගැලපෙන ජොබ් එකකට ලෑන්ඩ් කරගන්න. ඉතින් ඒකට තව ගොඩක් දේවල් බලපෑවා. ඒ බලපාපු දේවල් හැමදේම අද මේ වීඩියෝ එකේදී කතා කරනවා මම. ඉතින් UK වලදී CV එක කියන්නේ ඔයාගේ ජොබ් හිස්ටරි එක නෙමෙයි. ඔයා කොච්චර ස්ට්‍රගල් එකක් කරාද, ඔයා කොච්චර හાર્ඩ් වර්ක් කරාද කියලා පෙන්වන ඩොකියුමන්ට් එකක් නෙමෙයි. It's more about reducing hiring risk. ඒ ඩොකියුමන්ට් එකේදී hiring manager බලන්නේ ඔයාගේ අර මං කියපු කලින් කරපු වැඩ ටිකට වඩා කොච්චර දුරට ඔයාගේ CV එක රිලේටබල්ද කියන එක. කෙටියෙන්ම කියනවා නම් ඔයාව ඉන්ටර්විව් කරන්න සේෆ්ද කියන එක. එහෙම නැත්නම් ඔයාව ඉන්ටර්විව් කරොත් ඒගොල්ලන්ට ඉම්පැක්ට් එකක් තියෙනවද නැද්ද කියන එක තමයි ඒගොල්ලෝ බලන්නේ. අනිත් එක තමයි ගොඩක් වෙලාවට hiring managers පළවෙනි තප්පර 20ත් 40ත් ඇතුළත ඔයාගේ CV එක ස්කෑන් කරලා ඉවරයි. ඔයාගේ CV එක බලලා ඉවරයි. ඒක ටක් ගාලා බලනවා මේ දේවල් ගැලපෙන දේවල් තියෙනවද නැද්ද කියලා. අනිත් එක තමයි UK වල තියෙනවා ඇප්ලිකේෂන් සිස්ටම් එකක්. ගොඩක් වෙලාවට ඔයාට නිකම්ම CV එක ෆෝවර්ඩ් කරන්න නෙමෙයි. ඔයාට තියෙන පොඩි ඇප්ලිකේෂන් එකක විස්තර ටිකක් ලියන්න. මෙන්න මේ විස්තර ටික ලියන එක හරි වැදගත්. සහ ඉම්පෝර්ටන්ට් දේවල් ලියන එක හරි වැදගත්. මේ විස්තර ඇතුලේ ඔයාගේ ජීවිත කතාව ලියන එක නෙමෙයි වෙන්න ඕනේ. මේ විස්තර ඇතුලේ ඔයා ඉම්පෝර්ටන්ට් ෆැක්ට්ස් කතා කරන එක තමයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ජොබ් එකට ගැලපෙන ෆැක්ට්ස් ලියන එක තමයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ රිලේටබල් ෆැක්ට්ස්. ඔයාට කොහොමද ට්‍රාන්ස්ෆරබල් ස්කිල්ස් තියෙන්නේ? ඒවා කොහොමද මෙතෙන්දී යූස් කරන්නේ? අන්න ඒව තමයි වැදගත් වෙන්නේ. මම අර කලිනුත් කිව්වා වගේ UK වල රික්‍රූට්මන්ට් එකක් හයරින් එකක් කියන්නේ රිස්ක් එක අඩු කරන අවස්ථාවක්. ඉතින් මේකෙදි රිස්ක් එකක් ගන්න හයරින් මැනේජර්ස්ලා කැමති නැහැ. එහෙම නැත්නම් කාටවත් chance එකක් දීලා බලන්න ඒගොල්ලෝ කැමති නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි ඔයා UK කල්චර් එකට ඇඩැප්ට් වෙයිද? එහෙම නැත්නම් ඇඩැප්ට් වෙන්න පුළුවන්ද? ඊළඟ එක තමයි සිස්ටම්ස් ප්‍රොසෙස් තේරෙයිද? අනිත් එක ඔයාට කොච්චර ලොකු සපෝට් එකක් දෙන්න වෙයිද මේ සිස්ටම් එක රන් කරන්න මේ විදිහ තේරුම් අරගෙන දුවන්න. ඊළඟ තමයි ඔයා කොච්චර කාලයක් ජොබ් එකේ ඉඳීද කියන එක. ඉතින් මේවා තමයි UK එන්වයරන්මන්ට් එකේ තියෙන ප්‍රශ්න. නැත්නම් UK hiring managers ලාට තියෙන ප්‍රශ්න. මතක තියාගන්න ඒගොල්ලෝ ඔයා දිහා බලන්නේ සාමාන්‍ය කැන්ඩිඩේට් විදියට කෙනෙක් විදියටම තමයි. එකම ෆැක්ට් එක ඔයා වෙන රටක ඉඳන් ආපු හන්දා ඔයාගේ හිස්ටරි එක එහෙම නැත්නම් ඔයා වැඩ කරපු ආයතන ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒවයි ග්‍රැවිටි එක, ඒවයි සයිස් එක, ඒවයි ඉම්පැක්ට් එක ඔයා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඒක හන්දා අර උඩ තියෙන ප්‍රශ්න දෙක බලනවා අනිවාර්යෙන් කොච්චර දුරට ගැලපෙයිද ඇඩැප්ට් වෙන්න පුළුවන්ද කියලා. ඊට අමතරව යට තියෙන කන්සර්න්ස් දෙක ඒගොල්ලන්ට හැම කැන්ඩිඩේට් කෙනෙක් ගැනම තියෙනවා. ඉතින් කොච්චර ලොකු සපෝට් එකක් දෙන්න වෙයිද? ඊට අමතරව කොච්චර ඉක්මනින් ජොබ් එක දාලා එයිද කියන එක. ඉතින් මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුළුවන් නම් ඔයාගේ CV එක හරහා ඒක ගොඩක් වැදගත්. ඔයාට පළවෙනි ඉන්ටර්විව් එක ලෑන්ඩ් කරගන්න. ඉතින් මේක පබ්ලික් සෙක්ටර්, ප්‍රොෆෙෂනල් සෙක්ටර් එහෙම නැත්නම් රෙගියුලේටඩ් සෙක්ටර් ඕන එකකට වැදගත් වෙනවා. අපි ඒ වුණත් දන්නවා සමහර කෙයා ජොබ්ස් තියෙනවා කතා කරලා දුන්නේ ඒවා. ඒක සිටුේෂන් එක වෙනස් වෙලා දැන්. දැන් තියෙන තත්ත්වේ අපි කතා කරන්නේ එහෙම ජෙනරලයිස් එහෙම නැත්නම් ස්කිල් ලෙවල් එකකින් අඩු ජොබ්ස් ගැන නෙමෙයි. ප්‍රොෆෙෂනල් ජොබ් එකකට එහෙම නැත්නම් වෘත්තීය රැකියාවකට යද්දි මොනවාද තියෙන්න ඕනේ මේන්ම දේවල් එහෙම නැත්නම් ඔයාගේ CV එක කොහොමද පොසිෂන් කරන්න කියලා. මතක තියාගන්න. අපි පුරුදු වෙලා ඉන්නේ අපේ CV එක අපි වටේ හදන්න. එහෙම නැත්නම් අපි කරපු කියපු දේවල්, අපේ අතීතේ අපි ඔක්කොම දේවල් අපේ පුරාජේරුව එහෙම නැත්නම් අපි හිස්ටරි එකේ මොනවාද කරේ කියන එක අපේ CV එකට දාන්න. හැබැයි UK වල CV එක ෆෝම් කරන්නේ ජොබ් එක වටේ. ඉතින් ඒක හන්දා ඔයාට පුළුවන්කම තියෙන්න ඕන ඔයා ඇප්ලයි කරන හැම ජොබ් එකකටම අලුතෙන් CV එකක් හදන්න. එහෙම නැත්නම් CV එක අමෙන්ඩ් කරන්න ඒ ජොබ් එකට ගැලපෙන විදියට. මේක තමයි වටිනාම ඇඩ්වයිස් එක UK වල ජොබ් එකක් හොයන කෙනෙක්ට මට දෙන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ එහෙම නැත්නම් අපි මයිග්‍රන්ට්ස්ලා විදියට කරන වැඩක් තමයි අපි පුරුදු වෙලා ඉන්න විදියට CV එක අපිව බේස් කරගෙන හදන එක.
එහෙම හැදුවයි කියලා ඉවරලා UK වලදී ඒකට ඉම්පැක්ට් එක අඩුයි. ඒකන්ද CV එක හැම වෙලෙම ජොබ් එක බේස් කරගෙන හදන්න. ජොබ් එකට ගැලපෙන විදිහට ඔයාගේ ස්කිල්ස් මොනවාද ට්‍රාන්ස්ෆරබල් ස්කිල්ස් ඒවා හයිලයිට් කරන්න. එහෙම නැතුව මුළු ජීවිත කතාවම ලියන්නේ නැතුව. ඉතින් මම දැකලා තියෙනවා CVs වල එක ජොබ් එකක් දාලා ඒ ජොබ් එක යටට දාලා තියෙනවා සමහරලාට A4 කොළ භාගයක විතර ඉන්ෆර්මේෂන් ටිකක් දාලා තියෙනවා එයා කැරි අවුට් කරනවා. ඒක හරියන්නේ නැහැ UK වලදී. UK වල ජොබ් එකකට ඇප්ලයි කරන්න CV එක හදන්න කලින්ම ඔයා කල්පනා කරන්න ඕනේ මේ රෝල් එකේ තියෙන ප්‍රශ්න මොනවාද? එහෙම නැත්නම් ඒකට අවශ්‍ය ප්‍රොබ්ලම් සෝල්විං පාර්ට් එක මොකක්ද කියන එක. ඊළඟ එක තමා essential skills මොනවාද? expected experience මොනවාද කියන පොයින්ට් දෙකත් කන්සර්න් කරන්න. මේ පොයින්ට් තුන බේස් කරගෙන තමයි ඔයාගේ CV එක ඩෙවලොප් කරන්න ඕනේ. ඔයාගේ එක්ස්පීරියන්ස් ටික UK මාකට් එකට රෙලෙවන්ස් කරන්න ඔයාගේ ඇම්බිෂන් එක UK මාකට් එකට ගැලපෙන විදිහට අලයින්මන්ට් එකක් කරගන්න. ඒ දෙක කරොත් එම ඔයාගේ CV එක ගොඩක් දුරට ඉන්ටර්වියු ස්ටේජස් එක යනකම් යන්න තියෙන chances වැඩි. ඉතින් මේක මහන්ද තමා ලංකාවෙන් ආපු අවුරුදු 10ක 15ක එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් රිජෙක්ට් වෙලා ඉවරලා අවුරුදු 2ක 3ක එක්ස්පීරියන්ස් තියෙන මනුස්සයෙට ජොබ් එක හම්බ වෙන්න තියෙන chance එක වැඩි වෙනවා. මොකද එයා එයාගේ CV එක හරියට පොසිෂන් කරලා තියෙනවා. අර මං කලින් කතා කරපු ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා එයාගේ CV එකේ. අනිත් එක තමා අපි තේරුම් ගන්න ඕන දේ තමයි UK වල මිනිමම් ක්වොලිෆිකේෂන්ස් කියන එක ඔප්ෂන් එකක් නෙමෙයි. ඒක මැන්ඩටරි රික්වයර්මන්ට් එකක්. අපි හිතන්නේ අපිට මෙන්න මේ මිනිමම් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. එහෙම නැත්නම් ඒකට ළඟින් යන එකක් තියෙනවා. මේක ගැලපේ. මොකද එහෙම තමා අපි ලංකාවේදී පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ලංකාවේදී මම HR කරනකොට මගේ බැචලර්ස් එක තිබ්බේ සෝෂල් වර්ක්. ඊට පස්සේ මම මාස්ටර්ස් HR කරා. පස්සේ මම ජොබ් එක පටන් ගත්තට පස්සේ. හැබැයි ඒක 100%ක් ඒ විදිහට UK වලට ගැලපෙන්නේ නැහැ. UK වලදී ඔයාගේ ක්වොලිෆිකේෂන් කියන එක සමහරවිට එඩියුකේෂන් වලින් රීඩ් කරනවා නෙමෙයි. ඒක ඔයා ගේන් කරපු අද එක්ස්පීරියන්ස් ඒ වගේ ගොඩක් දේවල් වැදගත් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට UK වල කිව්වොත් එම ඔයාට ස්පෙસિෆික් එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ NVQ level 5 ඕනි කියලා ඔයා NVQ level 4 වලින් ඇප්ලයි කරලා බෑ. හැබැයි O equivalent කියලා තිබ්බොත් අන්න එතනදී ඔයාට chance එකක් දෙනවා. ඉතින් ඒකන්ද මෙන්න මේවා හරියට කියවන්න. එහෙම නැතුව නිකාන් ඇප්ලයි කරන්නම් වාලේ ඇප්ලයි කරන්න එපා. මොකද ඔයාට බැචලර්ස් ඩිග්‍රී එකක් තිබ්බා. හැබැයි ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා බැචලර්ස් ඩිග්‍රී එකක් ස්පෙસિෆික් ෆීල්ඩ් එකේ. ඒකේ නෑ. හැබැයි ඒ අදාළ ෆීල්ඩ් එකට ළඟින් යන එකක තියෙනවා කියලා හිතලා ඇප්ලයි කරන්න එපා. ඒක සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි UK වලදී. ඉතින් මම අර කලිනුත් කිව්වා UK වල රෙක්රූටර් හිතන්නේ මෙයා ටැලන්ටඩ්ද කියන එක නෙමෙයි. හයරින් රිස්ක් එක අඩු කරන්න. ඒකේ ප්‍රධානම දේ තමයි මිනිමම් ක්වොලිෆිකේෂන්ස් මීට් වෙලාද කියලා බලන එක. අනිත් එක තමා ඔයා හිතන්න එපා ඔයාගේ CV එක සම්පූර්ණයෙන් කියවලා ඉවරලා ඔයා හංගලා ලියලා තියෙන විස්තර ටික එයා මතු කරලා ගනී. එයාට වෙලාව තියෙනවා නෑ එහෙම නැහැ. කන්ද ඔයාට මේ මිනිමම් රික්වයර්මන්ට්ස් වලට අදාළ දේවල් හයිලයිට් කරන්න. ඒවා තමයි ඔයාගේ CV එකේ උඩින්ම තියෙන්න ඕන දේවල්. උඩින්ම හයිලයිට් වෙන්න ඕන දේවල්. ඉතින් ඔයාගේ CV එක ඒ විදිහට ෆෝමැට් කරන්න පුරුදු වෙන්න. මම කලිනුත් කතා කරා මේ පොයින්ට් එක ගැන රිස්පොන්සිබිලිටිස් ටික ගැන නෙමෙයි අවුට්කම් එක ගැන කතා කරන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා අපේ ලංකාවේ අයගේ CVs වල තියෙනවා මට මෙච්චර රිස්පොන්සිබිලිටි එකක් තිබ්බා මෙච්චර ෆයිනෑන්ෂල් රිස්පොන්සිබිලිටි එකක් තිබ්බා මෙච්චර පිරිසක් මා යටතේ වැඩ කරා. ඒ වගේ කතා මෙච්චර ප්‍රොජෙක්ට්ස් ටිකක් මම කරා. ඉතින් ඒ වගේ කතා ගොඩක් ඒගොල්ලන්ගේ CV එකේ තියෙනවා. හැබැයි කිසිම තැනක අවුට්කම් එක කතා කරලා නැහැ. අනිත් හොඳම ටෙක්නික් එක තමයි ඔයාගේ CV එකටත් මම අර කලින් වීඩියෝ එකේදී කතා කරපු ස්ටාර් ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරි ලේසි. ඒ කියන්නේ ඔයාගේ සිටුේෂන් එක, ටාස්ක් එක, ඒකේ රිසල්ට් එක මොකක්ද, අචීව්මන්ට්ස් මොනවාද, ඒ ටික ගැන පොඩි පොයින්ට්ස් ටිකක් ඔයාගේ CV එකේ ජොබ් එක එක්ස්ප්ලেইন කරන පොයින්ට්ස් වලට දාන්න. එහෙම නැත්නම් රිසල්ට්ස් ටිකට දාන්න. එතකොට ඒක හරි ලේසි කියවන මනුස්සයරත් තේරුම් ගන්න. මම අර කියපු 20 40 seconds වල වගේ ඇතුළත කියවලා ඉවර කරද්දී මේක හරි ලේසි යාට තේරුම් ගන්න. ඉතින් මේ ටෙක්නික් එක දාන්න පුළුවන් නම් ඔයාට තේරෙනවා ඔයාගේ CV එකේ ඔයා හිටපු ගඳ මොනවාද වෙච්ච චේන්ජස් ටික, ඔයා සෝල්ව් කරපු ප්‍රොබ්ලම්ස් ටික මොනවාද, ඊට අමතරව කොයි වගේ ඉන්ෆ්ලුවන්ස් එකක්ද ඔයාගේ තිබ්බේ කියලා. ඉතින් මේක ගොඩක් වැදගත් UK වල CVs ලියද්දී. ඊළඟ පොයින්ට් එක තමයි මම කලිනුත් කිව්වා හයරින් මැනේජර්ස්ලා හැම වෙලේම බලන්නේ රික්‍රූට්මන්ට් රිස්ක් එක අඩු කරන්න කියලා. ඉතින් එතකොට ඔයා පුළුවන් වෙන්න ඕන ඔයාගේ CV එකෙන් ඔයා UK ready කියලා පෙන්නන්න. ඉතින් UK ready කියලා පෙන්නන්නේ කොහොමද? මම UK වල වැඩ කරන්න ලෑස්තියි. මොකද මම UK වල ඉන්න හන්ද කියලා දාන එකද? නැහැ. ඒක නෙමෙයි පොයින්ට් එක. ඉතින් ඔයාගේ CV එකේදී ඔයාලට පුළුවන් වෙන්න ඕන පෙන්නන්න UK systems ඔයා තේරුම් අරන් තියෙනවා. ඔයාට expose එකක් තියෙනවා ඒ systems වලට කියලා. ඊළඟ තමයි ඔයා වැඩ කරලා තියෙනවා UK stakeholdersලත් එක්ක. සහ ඔයාට තියෙනවා UK expectations ගැන හොඳ දැනීමක් understanding එකක් කියන එක ඔයාට සිග්නල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න අපි කතා කරන්නේ 10 years UK experience ගැන හරි මොන හරි නෙමෙයි. මම කලිනුත් කිව්වා අහුවෙන පළවෙනි ජොබ් එක UK කරන එක වටිනවා. ඒවකෙන් ඔයාට කතා කරන්න පුළුවන් ට්‍රාන්ස්ෆරබල් ස්කිල්ස් මොනවාද? ඔයාගේ ඇඩැප්ටබිලිටි එක කොහොමද? සහ ක්ලැරිටි එක කොයි වගේද සිස්ටම්ස් ගැන තියෙන අවබෝධය කියලා. ඉතින් මේකෙදි සිස්ටම් කියන්නේ කම්පියුටර් සිස්ටම්ස් අරවා මේවා ගැන විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ. UK වල වැඩ වෙන විදිය, වැඩ වෙන පිළිවෙල ගැන. ඉතින්
ඊට අමතරව ඔයාට UK එක්ස්පීරියන්ස් එකක් ඇත්තෙම නැතත් ඔයාට මේක කරන්න පුළුවන් ඔයාගේ ට්‍රාන්ස්ෆරබල් ස්කිල්ස් ඔයාගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක ඒ දේවල් හරියට ඔයාගේ CV එකෙන් පෙන්නලා. ඉතින් මයිග්‍රන්ට්ස්ලා ගොඩක් අය ෆේල් වෙන්නේ සුදුසුකම් නැති හන්ද නෙමෙයි. හරියට තමන්ගේ CV එක පොසිෂන් කරගන්න බැරි වෙච්ච නිසා කියලා දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. මොකද අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා ඉම්ප්‍රෙස් කරන්න ලොකු විස්තරයක් ලියලා ඉවරලා. ඊළඟ එක තමයි අපිට ප්‍රයෝරිටයිස් කරලා පෙන්වන්න බැරි කමක් තියෙනවා. ඉතින් මේවා හන්ද තමයි අපි ගොඩක් වෙලාවට මෙන්න මේ ෆස්ට් ස්ටේජ් එකේම අපේ CV එක ෆේල් කරගන්නේ. ඉතින් මම මුලදිත් කිව්වා වගේ මේ වීඩියෝ එක ඕගලන්ට CV එක ලියන විදිය ගැන, ඒකේ තියෙන ෆොන්ට් එක, ෆෝමැට්ස් ගැන කතා කරන වීඩියෝ එකක් නෙමෙයි. මේ වීඩියෝ එකේදී මම ඕගලන්ට කතා කරන්නේ කොහොමද ඕගලන්ගේ CV එක පොසිෂන් කරන්නේ සහ හයර් ලෙවල් එකෙන් කොහොමද රික්‍රූටින් මැනේජර් කෙනෙක්, හයරින් මැනේජර් කෙනෙක් ඕගලන්ගේ CV එක බලන්නේ. මොනවාද ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ කියලා. ඉතින් මේ ඉන්ෆෝමේෂන්ස් අරගෙන ඔයාගේ CV එකත් හරියට ෆෝමැට් කරලා පොසිෂන් කරන්න පුළුවන් නම් ඔයාට chance එක තියෙනවා ගොඩක් වෙලාවට ඉන්ටර්වියු එකකට ලෑන්ඩ් කරන්න. ඉතින් ඉන්ටර්වියු එකෙන් පස්සේ සහ ඉන්ටර්වියු එකේදී කරන දේවල් අපි වෙනම කතා කරමු. ඊට අමතරව මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා තව වීඩියෝස් කීපයක් කරන්න මයිග්‍රන්ට්ස්ලා විදියට අපි කරන මිස්ටේක්ස් මොනවාද CVs හදද්දි කියලා. ඉතින් ඊට අමතරව මම හැම සතියෙම එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සීරීස් එකේ කොටසක් විදියට. ඉතින් අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න ඒ වීඩියෝ ටිකත් ඕගලන්ට අප්ලෝඩ් කරපුවම බලන්න පුළුවන්. බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට.